හැලෝ කොහොමද හැමෝම හොඳින් ඉන්නවද කියලා හිතෙනවා. ඉතින් ඔන්න අද කොට කාලයකට පස්සේ ආයෙමත් වීඩියෝ එකක් අරගෙන අවිලා තියෙනවා. අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ ඔයාලා එක්ක මුදල් ආකර්ෂණය කරගන්න පුළුවන් තවත් බලවත් ක්‍රමයක් ගැන. ඉතින් මීට කලින් අපි කතා කරලා තියෙනවා කුරුඳු වලින් සහ ලුණු වලින් මුදල් ආකර්ෂණය කරගන්න ඉතාම සරලව මුදල් ආකර්ෂණය කරගන්න පුළුවන් ක්‍රම දෙකක් ගැන. ඉතින් ඒවා නොබලපු කෙනෙක් ඉන්නව නම් ඒ වීඩියෝස් ගිහලා ඔයාලට බලන්න පුළුවන්. ලින්ක් එක අපි ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. ඒත් එක්කම channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා එකතු වෙන්න කියලාත් ආදරයෙන් මතක් කරනවා. ඉතින් කලින් වීඩියෝ එකක් අපි කරලා තියෙනවා ලුණු වලින් කොහොමද මේ මුදල් ආකර්ෂණය කරගන්නේ කියලා. ඉතින් අද වීඩියෝ එකනොත් අපි කතා කරන්නේ ලුණු වලින් ඒ විදිහටම මුදල් ආකර්ෂණය කරගන්න පුළුවන් තවත් ක්‍රමයක් ගැන. හැබැයි මේ ක්‍රමේ අපි කලින් කියලා දීපු ක්‍රමයටත් වඩා ගොඩාක් ලේසි සහ ගොඩාක් සරල ක්‍රමයක්. ඉතින් මේ ක්‍රමේ කරන්න ඔයාලට ඕනි වෙන්නේ ලුණු ටිකක් විතරයි. අපි බලමු කොහොමද මේක කරන්න කියලා. ඉතින් මේක කරන්නේ මෙහෙමයි. දැන් ඔයාලා ගෙවල් මොප් කරනවනේ, ඔයාලා ගෙවල් පිරිසිදු කරනවා, ගෙවල් හොදනවා, ඒ වගේ දේවල් කරනවනේ. ඉතින් ඔයා ගන්න ඕනේ ඔයා ගෙදර පිරිසිදු කරන්න ගන්න වතුර ටිකක් තියෙනවනේ. දැන් මොප් කරනවා නම් ඒ ගන්න භාජනය තියෙනවනේ, වතුර දාලා ගන්න භාජනේ. අන්න ඒකට ඔයා දාන්න ලුණු අහුරක්. හරිද? මේ ලුණු අහුර ඔයා මේ භාජනයට දාන්න ගන්න මොහොතේ පටන් ඔයා හිතන්න ඕනේ ඔයාගේ ගෙදර තියෙන හැම ප්‍රශ්නයක්ම හැම කරදරයක්ම විසඳිනවා. ඔයාගේ නිවසට ධනය, මුදල්, සෞභාග්‍ය කලා එනවා. ඒ ආශිර්වාදය මට ලැබෙනවා. ඒ වාසනාව මට තියෙනවා. මේ ආදී වශයෙන් ධනාත්මක දේවල් ඔයා හිතන්න පටන් ගන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ මොප් කරන්න පටන් ගන්නවනේ. එහෙම නැත්නම් ගෙදර පිරිසිදු කරන්න පටන් ගන්නවනේ. මේ පිරිසිදු කිරීම පටන් ගන්න ඕනේ. මේ පිරිසිදු කිරීම කරනකොට ඔයා ඔයාගේ නිවසේහි ඉදිරිපස දොරටුව තියෙනව නේද? මේ ඉදිරිපස දොරටුවෙන් තමයි මේ වතුර ටික එළියට දාන්න ඕනේ. ඒ කියන්නේ ගේ පිරිසිදු කරලා ඒ පිරිසිදු කිරීමෙන් පසු ඒ බිම ඉතුරු වෙන වතුර ටික ඔයා ඉවත දාන්න ඕනේ ගෙදර නිවසේ තියෙන ඉදිරිපස දොරටුවෙන්. ඉතින් මේ දොරටුවෙන් එළියට දානකොට එහෙම නැත්නම් මේ ගේ පිරිසිදු කරනකොට ඔයා හිතන්න ඕනේ මම අර කලින් කියපු විදිහටම අපේ ගෙදරට තියෙන ඍණාත්මක බලවේගයන් ඉවත් වෙනවා. ධනය වාසනාව අපිට ලැබෙනවා. මුදල් ලබන්න, ධනය ලබන්න අපි සුදුසුයි. ඒ වාසනාව අපිට තියෙනවා වගේ ධනාත්මක දේවල් හිතන්න ඕනේ. ඉතින් මේ වගේ වෙලාවක ඔයාලට පුළුවන් positive affirmation එකක් දාගන්න. YouTube එකේ money affirmations තියෙනවා. ඒ වගේම money subliminals තියෙනවා. ඒ වගේ දෙයක් දාගෙන මේ කටයුත්ත කිරීමෙත් තාම සුදුසුයි. ඉතින් ගොඩාක්ම සුදුසුයි මේක උදේ වරුවක හරි රාත්‍රී වරුවක හරි කරනවා නම්. හැබැයි ගොඩාක්ම සුදුසුයි මේක උදේ වරුවක කරනවා නම්. ඉතින් ඉතාම සරලව මේ ක්‍රමය ඕනිම කෙනෙක්ට කරන්න පුළුවන්. ඉතින් කරලා බලන්න. ඒ වගේම ඔබේ අත්දැකීම් අපිට සමග බෙදා ගන්න ඔබට පුළුවන්.